නන්දාය දිමුතුමුතු ටෙලිනාට්‍යයේ ප්‍රධාන නිලියයි. අයියලා වන පටන් ගන්නවා කිව්ව නේද? වැඩ පටන් අරන්. ඇය රූපා දේවිය. රේඛා නම් වූ පළමු සංගීතමය ටෙලිනාට්‍යයේ නර්තන වේදිනියයි. ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි දකුණු ආසියාවේ ප්‍රථම නාට්‍ය නිෂ්පාදනය තමයි දිමුතුමුතු. 1983 තමයි දිමුතුමුතු නාට්‍ය නිෂ්පාදනය වුණේ. ඒ මට විතරක් නෙමෙයි ඒ රංගපාපු හැමෝටම අලුත් නැවුම් අත්දැකීමක් වුණා. එම නාට්‍ය අධ්‍යක්ෂණය කරේ ආචාර්ය ඩී.බී. නිහල්සිංහ මහත්මයා. එම අවුරුද්දේ පැවති සම්මාන උත්සවයේ දිමුතුමුතු නන්දා වෙනුවෙන් දක්ෂතම නිලිය සහ ජනප්‍රිය නිලිය කියන සම්මාන දෙකම මට දෝතින් වැළඳ ගන්න පුළුවන් උනේ දිමුතුමුතු නන්දා නිසා. මම නවත්ත ගත්ත නෙමෙයි අම්මේ. අක්කලා කටයුතු කරන්නයි, ගෙවල් හදන්නයි ගෙනාපු සල්ලි මදි කියලා නතර වුණේ. ඒ වුණාට අක්කලා කියන්නේ එහෙම නෙවෙයිනේ. නැන්දලා කටවල් වහන්න හැක අපට. අනේ මන් දන්නේ ජයි. මට නම් එකක්වත් සුරුවට හිතන්න බෑ. බලන්න. අපි පතාගෙන ආපු අපේම ලෝකයකට යන්නයි කියලා. අඩසිය වසකට ආසන්න කාලයක් සිය අපූර්වතම රංගන ප්‍රතිභාවෙන් ප්‍රේක්ෂකාගාරය ආකර්ෂණය කරගත් ඇය මෙරට ටෙලිනාට්‍ය වංශකතාවේ රංගන ශිල්පිනියන්ගේ පරපුරෙහි පළමු වැන්නියයි. අපි දෙන්නගේ සන්තෝෂය ගැන විතරයි හිතන්නේ. දෙන්නම හරි මාත්මාර්ථකාමී. ඒක පුදුමයක් නෙමෙයි ලූෂන්. කරදර කියනවා මට දැන් තිත්ත වෙලා. හුමාලය සහ සමුගත් වසන්තය කියන ටෙලිනාට්‍ය දෙකේම නැසී ගිය මගේ ස්වාමියා විජේනන්ද සිරි සමග මට රංගපාන අවස්ථාව ලැබුණා. එතුමා සමග රංගපාන ලැබීම මට ලොකු අත්දැකීමක්, ලොකු සතුටක්. සුදු සහ කළු අධ්‍යක්ෂණය කරේ ආචාර්ය ඩී.බී. නිහල්සිංහයන්. එම ටෙලිනාට්‍යයේ ගාමිණී ෆොන්සේකා සමග රංගපාන ලැබීම මගේ ජීවිතේ මම ලබපු ලොකුම ජයග්‍රහණයක්. තාත්තේ මේක බීලා හිටියනම් අද හරි ලස්සනයිද? එහෙම තමයි හිත සන්තෝෂෙට උනේ. ඔව් තාත්තේ මම හැමදාම සන්තෝෂෙන් තමයි ඉන්නේ. ටෙලිනාට්‍ය කලාව හුදෙක් තිරයක් කතාවක් පමණක් නෙවෙයි. එය පරම්පරාවන් සම්බන්ධ කරන, සංස්කෘතිය ජීවමාන කරන ජාතික මතකයන්. ඒ මතකයේ විජය රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම නිලිය කියන ඒ ඔටුන්න පැනදීම මගේ ජීවිතේ සදා අභිමානයක්.